ඕකේ. එහෙනම් මොකක්ද ඒකේ නම කිව්වේ? ඒ තමයි හෙක්සරන් එක. ඒ පොත ගොඩක් දිලිසෙනවා. පොඩකින්න. මතකද අර ඔයා හම්බෙච්ච පළවෙනි දවසේ වැටිච්ච පොත? ඒකත් ඒ වෙලාවේ දිලිසුණා. මටත් හිතෙනවා ඒක වෙන්නේ නැති කියලා. ඒත් හරියටම දැනගන්නේ කොහමද? ඕහෝ. ඔයාගේ ඔය මුණ දැක්කම මට හිතා ගන්න පුළුවන් කවුද මැසේජ් කරන්න කියලා. ඩැනියල් නේද? ඔව්. එයා කිව්වා එයාලගේ ගෙදර කට්ටියත් එක්ක ඩිනර් එකකට මට රැට එන්න කියලා. එයාලා ඉතින් එහෙම තමයි. මුලින්ම ඔයත් එක්ක හොඳට කතා කරලා ඔයාට රසම රස කෑම කන්න දෙනවා. ඊට පස්සේ ඔයාට කියනවා අර වදකාරය තුන් දෙනාව බලාගන්න කියලා. ඔයා කොහමද එච්චර දන්නේ? ඔයානේ මෙතන මායාකාරී. මම ඔයාගේ සයිඩ්කික්. සයිඩ්කික්? කවුද ඔයා එහෙම කෙනෙක් කියලා කිව්වේ? රැට පායන දේදුණු කියලා જાතියක් මේ ලෝකේ නෑ. ඔය ඇස් දෙක චෙක් කරගත්තා නම් හොඳයි. මං කියන්නේ අහන්නකෝ මං එයාව ගෙදර ඇල්ලවන්න ගියා. මං එයාට ගුඩ් බයි කියලා අතින් අල්ලගත්ත ගමන් බූම් එකපාර දේදුන්නා කැල්ගේ ගේ ගාව පායලා. ඔව් ෆොටෝ එකක් ගන්න තිබ්බා. මං ගන්න හදනකොටම කෝච්ගෙන් කෝල් එකක් ආවා. එයා කතා කරලා ඉවරනකොට දේදුන්නා අතුරුදහන්. ඔව් බලන්නකො ඉතින් වෙන දේවල්. අපරාධේ වාට හරි කිව්වේ. කවුරුත් මං කියන දේ විශ්වාස කරන්නේ නැහැ. මං බැලුවා ඉන්ටර්නෙට් එකේවත් මේ ගැන කිසිම දෙයක් හොයාගන්න නැහැ. හැබැයි ඉතින් එකම එක ෆොටෝ එකක් තියෙනවා දේදුන්නක් උඩ පෝනියක් ඉඳගෙන ඉන්නවා. බට හිතෙන්නේ ඔය පෝනියා ජීවත් වෙන්නේ රැට පායන දේදුණු උඩ. ෂා දැන් ඉතින් ඔක්කොම ඉවරයි. ඔයා මොකද්ද කියන්න හදන්නේ? හරිනම් අපි දැන් ගණන් හදන්න ඕනේ නේද? රැට පායන දේදුණු ගැන කතා කර කර හිටියොත් හිටි ඉස්කෝලෙන් ගුටි කන්න වෙන්නේ. එහෙනම් මගේ බෑග් එකෙන් පොට්ටි කරගන්න. මට පේන්නේ ඔයාට නම් මොලේ මොකක් හරි අවුලක් තියෙනවා. නැත්තම් මෙහෙම අකුරු යන්කයි එක ගොඩේ ලියා ගන්නේ. ඒවට කියන VG ගණිතය කියලා. පාඩම් කෙරුණා තමයි ඕව දැනගන්නේ. මොකක්? මේ ජාතික නුන් තියනවද? ඒව තියෙන්නේ ඔය පොතේ නෙමෙයි. ඒව තියෙන්නේ කලින් වාරි උගන්න පොතේ. පේනොටට මේක ලේසි. පොඩි සමීකරණ ටික මතක තියාගත්තා නම් හරි. ඇත්තමයි මේක හරි ලේසි. ටිකක් වෙලාව අරගෙන පාඩම් කරන්න. මොකද්ද ඒ පාර බින්දේ? මොකුත් බින්දේ නෑ. ඔයා ලෑස්තිද? ලෑස්ති. ඔය තියෙන්නේ ගාලික් පවුඩර් නේද? මේක ගත්ත ඉතින් වැම්පයර්ස්ලාගෙන් බේරෙන්න. ළඟට આવොත් ඉතින් මේකෙන් ටිකක් කරන්. ඇත්තට බෑන්ටි. ඔයා දන්නවනේ මේ ලෝකේ වැම්පයර්ස්ලා නෑ කියලා. මම මෙච්චර දවසක් මායාකාරිය ගැනත් එහෙම හිතන් හිටියේ. ඔව්. ඒ වුණාට මේ බලන්න. ඇත්ත මේකෙක් ඉන්නවා. හරි. දැන්වත් ඔයා ලෑස්තිද? එහෙනම් යන්න පුළුවන් නේ? හරි යමු. මොකද්ද මේ වෙන්නේ ළමයි? ඒ මොකද්ද මේ කරන්නේ? ඔයාලා හොඳින් නේද? ඔයගොල්ලෝ ඇතුලේ මොකක් කර පිස්සුවක් නේද? ටිකක් විතර. සොෆි මේ මැජික් එක නම් එකපාරින් කරන්න වෙනවා. ඉන්න. ඔයාට මිස්සුනොත් මොකද වෙන්නේ? මේ මැජික් එක වැරදුනොත් නම් ඔයායි කකුල් දෙක බොනික් එකේ වගේ වෙයි. මං ඒවට කැමති. එහෙනම් මම මගේ කකුල මෙයාගේ ඉස්සරහින් තියන්නම්. එතකොට මගේ කකුලත් ඒ වගේ වෙයි. ඔයාට පුළුවන් එතකොට ලස්සනට පොතේ නවත්ත ගන්නවද? මං අම්මට කිව්වා මගේ කකුල තුවාලයක් ඇවිල්ලා කියලා. හැමදාම මං කොහොමද මෙහෙම ඉන්නේ? ඕකේ. ලොකුවට තියෙන කකුල් දෙක මොකද කරන්නේ? ඔය හැංග එකක් නේද? හැංග එකක් තමයි. මම මේකෙනුයි එම් එක ගන්නෙ. ඔව්. මේ වලින් කරද්දි මැජික් හරියට වැඩ කරන්නේ නැහැ. මේකට මොකක් හරි කරන්න වෙනවා. බලන්න මගේ කකුල් දෙකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔහොම කකුල් දෙකක් තියෙන එක ඉතින් කොච්චර දෙයක්ද? ඔයාට දෙපයින්වත් පුළුවන්. ඉතින් හිතලා බලන්න ඔයාට මේක කොච්චර වටිනවද කියලා. මැඩි, ඔයාට සිද්ධ වෙන ඔයාටම කියලා ක්‍රමයක් හදාගන්න. මොකද මේ චිත්‍රපටි වලත් මායක්කාරියෝ අමුතු ක්‍රමයකටනේ වැඩ කරන්නේ. ඒකයි මං එහෙම කිව්වේ. ඒකනේ එහෙම කරන්නේ. හොඳ සාක්ෂියක්. මේක ගැන නම් හොයන්න ඕනේ.
මේක ගොඩක් වැදගත් සාක්ෂියක්. මොකද්ද? මල්ලඟ මේකට නිදසුන් දෙක තුනක්ම තියෙනවා. ඕ දෙක තුනක් තියෙනවද ඇත්තට? මේකට ඒත් මට හිතෙන්නේ මේ දුම නයිට්‍රජන් ලික්විඩ් වල දාලා තියෙනවා වගේ. හැබැයි ඉතින් මෙහෙ කවුද නයිට්‍රජන් ලික්විඩ් පාවිච්චි කරන්නේ? වදකාරී තුන්දෙනෙක් මට මෙහෙනවා. එයාලා ළඟ නයිට්‍රජන් ලික්විඩ් තියෙනවද? ඔව්. එයාලා ගාව තියෙනවා. ආච්චි අම්මා තමයි යාලට එක ටැග්ගකට දීලා තින්නේ. ඔයාලා කියන්නේ එක්කල එයාලා කියලාද? පදකාරය තුන්දෙනා? ඔව් අපි ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ. හොඳයි. එතකොට එයාලා මේ පොත නයිට්‍රජන් ලික්විඩ් වලට දැම්මට පස්සේ ඔයා ගිහින් මේ පොත අරගත්ත නේද? දැක්කනේ හැම දෙයකටම පැහැදිලි කිරීමක් තියෙනවා. ලික්විඩ් වලට ඔයාගේ අත පිච්චුනේ එහෙම නැද්ද? නෑ මේ හොඳට තියෙන්නේ. මට නම් මේක හිතා ගන්නත් අමාරුයි. සමහර විට ඔයාගේ හැම හයි හින්ද වෙන්නේ නැති. ඔව් කිසිම දෙයකට බෑ මාත් එක්ක ඇප්පෙන්න. ඒ වගේ හිමම ටිකක්ම කියලා වගේ. මොකක් අපොයි. එකයි දෙකයි. හේයි. මොකටද මෙහෙම බය කරන්නේ? දැන් මෙතන මහලොකුට කිව්වේ මොකද්ද?